අද මම අරගෙන ආවේ මම ටී බනිස් හදපු විදිය. ඒකට ඕන වෙන දේවල් අපි බලමු. මේකට අපිට ඕන වෙනවා පාන් පිටි ග්‍රෑම් 300ක්, සීනි ග්‍රෑම් 100ක්, මද උණුසුම් වතුර මිලිලීටර් 150ක්, බිත්තරයක්, බටර් ග්‍රෑම් 50ක්, ඊස්ට් ග්‍රෑම් 15ක්, ලුණු තේ හැඳි භාගයක්, කිරි පිටි ග්‍රෑම් 25ක්. මුලින්ම පිටි ටිකට ඊස්ට්, සීනි, මාගරින්, බිත්තරය, වතුර ටික එකතු කරගන්න. ඊට පස්සේ මේ සේරම මිශ්‍ර කරගන්න. මේ ටික මිශ්‍ර වුණාම මම බීටර් එකේ ඩෝ හුක් එක දාලා බීටර් එකෙන් තමයි මේ ටික අනාගන්නේ. මේ විදියට සොෆ්ට් ඩෝ එකක් එනකන් අපි බීට් කරගන්න ඕනේ. දැන් අතේ බටර් ටිකක් තවරගෙන අපේ භාජනයටත් බටර් ටිකක් ගාලා මේ ඩෝ එක පිපෙන්න තියන්න ඕන. ඩෝ එක දෙගුණයක් විශාල වෙනකන් තියන්න ඕනේ. ඔයාලා ඉන්න පරිසරයේ උෂ්ණත්වය අනුව ඒක එක විදියට වෙනස් වෙන්න පුළුවන්. මට පැය දෙකක් වගේ කාලයක් ගියා මේ ඩෝ එක පිපෙන්න. ඩෝ එක පිපුණාට පස්සේ මම අතේ බටර් ටිකක් තවරගෙන මේ ඩෝ එක මැට් එක උඩට දාගන්නවා. මම මැට් එකටත් බටර් තවරලා තියෙන්නේ. ඩෝ එක අතින් ටිකක් තද කරලා ගන්න. ඒකේ තියෙන වායු බුබුලු එළියට යන්න. ඊට පස්සේ මම මේක කොටස් වලට වෙන් කරගන්නවා. ඔයාලට අවශ්‍ය ප්‍රමාණයට කිරාගෙන මේක කොටස් වලට වෙන් කරගන්නත් පුළුවන්. මේ විදියට හොඳට නීට් වෙන බෝල හදලා ඔයාලගේ බේකින් ට්‍රේ එකට තියාගන්න. මේ විදිහට බේකින් ට්‍රේ එකට දාලා මම තවත් විනාඩි 10ක් මේක පිපෙන්න තිබ්බා. ඊට පස්සේ මේ විදිහට එග් වොෂ් කරගෙන oven එකට දාගන්න.
බනිස් ටික බේක් වුණාට පස්සේ අන්තිමට මේ වගේ බ්‍රෂ් එකකින් උඩට බටර් ටිකක් තවර ගන්න. මේ වගේ වීඩියෝස් බලන්න දිගටම අපේ channel එකත් එක්ක රැඳිලා ඉන්න. අපිව subscribe කරන්න, like කරන්න, comment කරන්න.